ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙතගෙන එන දේව වචනයයි මේ. ඔබ සත්‍ය දැනගන්නා බවත්, එම සත්‍ය ඔබව නිදහස් කරන බවත් දේව වචනය පවසනවා. සත්‍ය දැන ගැනීම දෙවියන් වහන්සේව දැන ගැනීමයි. එබ්‍රෝ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ කියනවා අපගේ දෙවියන් වහන්සේ විනාශ කරන ගින්නක් කියා. මේ දෙවියන් වහන්සේගේ සැබෑ ස්වභාවයයි. මේක සත්‍ය කතාවක්. එක්තරා දේවදාසෙක් තම පවුලේ අය නිවසේ තබා ඈත නගරයකට සේවා කටයුත්තක් සඳහා යාමට නියමිතව තිබුණා. එදින රාත්‍රියේ නිින්දෙන් අවදි වූ ඔහුට තම නිවසේ සිටින පවුලේ අය වෙනුවෙන් යාඥා කිරීමට දැඩි අවශ්‍යතාවයක් දැනුණා. ඔහු තම ඇඳ ළඟින් දනින් වැටි යේසුස් වහන්සේගේ ලේයින් ඔහුගේ පවුල සහ නිවසේ වැටමායින් ආවරණය කරගනිමින් දෙවියන් වහන්සේගේ දූතයන්ව නිදහස් කරනු ලැබුවා ඔහුගේ පවුලේ අයව ආරක්ෂා කරන පිණිස. ඉන්පසු ඔහු නැවතත් නිදාගන්නට ගියා. පසුවදා අලුයම ඔහුට තම බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඊයේ රෑ වෘක රංචුවක් අපේ නිවසට පහර දීමට උත්සාහ කළ බව ඇය ඔහුට පැවසුවා. නමුත් පුදුමයට කරුණ මේකයි. සෑම වෘකෙක්ම වැට අසලදී මිය ගොස් සිටියා. එවිට දේවදාසයා පැවසුවා පෙරේද රාත්‍රියේ ඔහු ලබපු අත්දැකීම ගැන. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව පවුලේ අය සහ වැටමායිම් යේසුස් වහන්සේගේ ලේන් ආලේප කළ ආකාරය. යේසුස් වහන්සේගේ ලේ සහ දේවදූතයන්ගේ සේවය කිසිවිටක අවතක්සේරු නොකරන්න. ඔබ යේසුස් වහන්සේගේ ලේ ඇදහිල්ලෙන් ආලේප කරන සෑම විටම ඔබ දැන සිටිය යුතු සත්‍යතාවය නම් මෙයයි. යේසුස් වහන්සේගේ ලේවල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවයයි. සෙකරියා පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා මක්නිසාද ස්වාමීන් වහන්සේ කියන සේක මම ඈ වටේට ගිනි පවුරක් වන්නේමි. ඇගේ මැද මහිමය වන්නේමි කියා ස්වාමීන් වහන්සේ පවසනවා. ඔබ සත්‍ය දැනගන්නා බවත්, එම සත්‍ය ඔබව නිදහස් කරන බවත් ඔබ දැනගන්න. එනම් ඔබට යේසු පිහිටයි. මම සහෝදර නෙවිල්.